අද මම මේ වීඩියෝ එකෙන් ගෙන ආවේ හාල් පිටි, පාන් පිටි, හකුරු, ඊස්ට් නැතිව වණ්ඩු ආප හදන හැටි. රුලන් දාලා තමයි මේ වණ්ඩු ආපේ මම හදන්නේ. මේ වණ්ඩු ආපේ හදන්න රුලන් කෝපයක් මම මෙතන ගත්තා. මේකටම මම බේකින් සෝඩා තේ හැන්දක් දා ගන්නවා. ලුණු ටිකකුත් දා ගන්නවා. දෙහියුෂ මේස හැන්දක් දා ගන්නවා. තා මේකට වතුර කෝප්ප භාගයක් එකතු කර ගන්නවා. දැන් මේ ටික හොඳට කවලම් කර ගන්න ඕන. මේක හොඳට කවලම් කරලා වහලා විනාඩි 15ක් තියන්න ඕන. මේ විනාඩි 15කට පස්සේ මේකට මේ වෙලාවේ පොල් ග්‍රෑම් 100ක් එකතු කරනවා. මම මෙතන අරගෙන තියෙන පොල් ගොඩක් සිහින්ව ගාගත්තු පොල් ටිකක්. ඔයාලත් ගන්නකොට සිහින්ව ගාගත්ත පොල් අරගන්න. එහෙම නැත්නම් ඒ පොල් ටික බ්ලෙන්ඩ් කරලා ගන්න. මේකට එකතු කරනවා බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 75ක්. වේලපු මිදි රට ඉඳි කෑලි ටිකක් එකතු කරනවා. කිරි කෝප භාගයක් එකතු කරනවා. කිරි නෑනම් වතුර කෝප භාගයක් එකතු කරගන්න. පියලි මිදි රට ඉඳි නැති වුණාට කමන්නේ. කැමති නම් විතරක් එකතු කරන්න. මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න ඕන. මේ වෙලාවේ මේ මිශ්‍රණය කවලම් කරගෙන ඉවරයි. මේ මිශ්‍රණය කුඩා භාජන 5කට මේ වෙලාවේ දා ගන්නවා. දාලා මම මේ ටික ස්ටීම් කරගන්නයි හදන්නේ. ඔයාලා කැමති ප්‍රමාණය භාජන අරගෙන දා ගන්න. මම මේ කුඩා භාජන 5කට දැම්මා. වණ්ඩු 5ක් හදා ගන්නවා. වණ්ඩුව තැඹිලා නම් උඩ පැලෙනවා. දැන් මේ මම වණ්ඩු ටික හදලා ඉවරයි. ඒ බලන්න මේ වණ්ඩු වල උඩ පැලිලා තියෙන්නේ. මේව හොඳට තැඹිලා විනාඩි 20ක් විතර ස්ටීම් කරා මම මේව ටික. මේ බලන්න මේ වණ්ඩු එක හරිම සොෆ්ට්. ඒ වගේම මේක හරිම රසයි. මේ බලන්න මේක ඇතුළත් හොඳට තැඹිලා තියෙන්නේ. මම හිතනවා ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.